හෙලෝ යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? වෙනද වගේම අදත් මගේ travel mo YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද මගේ මේ වීඩියෝ එකට අලුතෙන් එකතු වෙන කෙනෙක් නම් ඔයා මගේ channel එක subscribe කරගෙනම වීඩියෝ එක බලන්න එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අද මම ඔයාලා එක්ක share කරගන්න හිතුවේ ජපානයේ ලස්සන moment එකක්. ඒ තමයි සකුර මොමෙන්ට් එක. ජපානයේ අය විතරක් නෙවෙයි ගොඩක් පිටරට අයත් කැමතිම කාලයක් තමයි සකුර මල් පිපෙන කාලය කියන්නේ. මේ කාලෙදි ඉතින් ජපානයේ ගොඩාක් ලස්සනයි. මුළු සකුර ගහම තනිකරම සකුර මල් වලින් පිරීලා. තනිකරම තියෙන්නේ රෝස පාට විතරමයි. බලන්නත් මාරම ලස්සනයි. ඉතින් යාළුවනේ අද මං ආවේ ෆුකුෝකා වල සකුර මල් ගොඩක් පිපෙන තැනකට. ඒ තමයි ඕහොරි පාක් එක. Hey there, what you drinking? Two shots, let's pour it out. I know what you're thinking, but tomorrow won't come for us. This life that we're living, ain't never gonna give it up. Double shot for the gifted, one more for us. There you go, drink it up. All this love in a cup. Yeah, we go slow, we go fast. Yeah, we can't get enough. We stay all day, all night, living in paradise. Remember, you don't get it twice. The time of your life. This is the time of your life. Remember, you don't get it twice. The time of your life. Don't look at the past, no, we're not going that way. Oh, now make it last, make it last to the break of day. No matter what people say, live life in a fast lane. Double shot for the gifted, triple shot for the pain. There you go, drink it up, all this love in a cup. Yeah, we go slow, we go fast. Yeah, we can't get enough. We stay all day, all night, living in paradise. Remember, you don't get it twice. The time of your life. This is the time of your life. Remember, you don't get it twice. The time of your life. Remember, you don't get it twice. The time of your life. ඉතින් මේ ඕහරි පාක් එකෙන් ලස්සනම කාලය තමයි සකුර සීසන් එක කියන්නේ. ඉතින් මේ දවස්වල ෆුල් සකුර බලා ගන්න පුළුවන්. ඒ පේන ලස්සන ඇත්තටම වචන වලින් විස්තර කරන්න බැරි තරම්. අද මම මෙතනට ආවේ දවල් ටයිම් එකක වුණත් හේතල ගතිය නම් අඩුවක් නැතිම තරම්. ඕහරි පාක් එක කියන්නේ ෆුකුෝකා වල ගොඩාක් ෆේමස් ප්ලේස් එකක්. මෙතන walking paths, trees වගේ ගොඩාක් දේවල් දකින්නත් පුළුවන්. මේ බලන්නකෝ මේ සකුර මල් වල ලස්සන මුළු පරිසරයම රෝස් පාටින් පිරීලා. මෙතන ලස්සන නම් ඇත්තටම දකින්නම ඕන. ඒ තරම් ලස්සනක් සකුර ගස් ගොඩක් එකතු වුණාම තියෙන්නේ. සකුර සීසන් එකට මේ පාක් එකට ලොකු ක්‍රවුඩ් එකක් එනවා. මල් වල සුන්දරත්වය විඳින්න. ඉතින් ඔයාලත් බලන්නකෝ මෙතන මල් වලින් පිරුණු පරිසරයේ ලස්සන.
සකුර මල් ගැන විස්තරයක් කරෝතින් සකුර මල් පිපෙන්නේ ෂෝට් ටයිම් එකකට විතරයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සති 1ක් සති 2ක් වගේ පොඩි කාලයකට විතරයි. ඒ පොඩි කාලයට මිනිස්සු පුදුම විදිහට ආදරය කරනවා. සකුර සීසන් එක මිනිස්සුන්ට කොච්චර වටිනවද කිව්වොත් මෙහි එක එක පළාත්වල සකුර මල් හොඳටම පිපෙන කාලය ඒ පළාත්වලට දින විදිහට ඇනවුස්මන්ට් කරනවා. ඉතින් මේ කාලයට ඒ පළාත්වල මිනිස්සු සකුර මල් බලන්න හරි ආසාවෙන් එළියට එනවා. සකුර මල කියන්නේ හරියට ජපානයේ මිනිස්සුන්ගේ වටිනා දේවල් වලින් දෙයක් විදිහට සලකන්නත් පුළුවන්. මොකද සකුර මල් කඩලා ඒ වගේ ලස්සන විදින්නේ නෑ එයාලා. එයාලා කරන්නේ මල් පිපිලා අවසානයේට වැස්ස වැහැලා මල් වැටිලා යන ටයිම් එක එනකම්ම මල් වල ලස්සන විදින එක. මේ මිනිස්සු ඇත්තටම ගොඩාක් ආදරය කරනවා සකුර මල් වලට. ජපානයේ මේ සකුර මල් පිපෙන කාලයට තියෙනවා හනමෙ කියලා ට්‍රැඩිෂන් එකක්. හන කියන්නේ මල් වලට. මී කියන එක ගත්තොත් බලනවා නරඹනවා වගේ අදහසක් තමයි තියෙන්නේ. ඉතින් මේ කාලයට තමයි ජපානයේ මිනිස්සු ෆැමිලිස් එක්ක වගේම තමන්ගේ ෆ්‍රෙන්ඩ්ලස් එක්ක සකුර ගස්සයට වාඩි වෙලා මල් වල ලස්සන විදින්න එන්නේ. කෑම ජාති බීම ජාති එහෙම අරන් ඇවිත් ගස්සයට වාඩි වෙලා නිදහසේ විදින ගමන් කෑම බීම ගන්න ගමන් එන්ජොයි කරනවා. ඒකත් ඇත්තටම වෙනමම ෆීලින් එකක්. ඒ අත්දැකීමත් හැමෝම විඳින්න ඕන දෙයක්. ඉතින් අද මේ පාක් එකටත් ඒ වගේ ගොඩක් දෙනෙක් ඇවිත් ඉන්නවා නේචර් එක විඳින්න. ඕහරි පාක් එකේ මේ කාලයට චූටි කඩ එහෙම දාලා තියෙනවා. ඒ වගේම රසම රස කෑම වර්ග සොෆ්ට් ඩ්‍රින්ක්ස් වර්ගත් ගොඩාක් තියෙනවා. ඉතින් මෙතනට එන ගොඩක් අය මෙතනින් කෑම වර්ග අරගෙන සකුර ගස්සට වාඩි වෙලා නේචර් එක විදින ගමන් එන්ජොයි කරනවා. ඇත්තටම මේ පාක් එක ගොඩක් ලොකු පාක් එකක්. ඉතින් ගොඩක් ඇවිදින්නත් පුළුවන් මෙතනට ආවොතින්. මේ කාලයේදී ගොඩක් අය ආස දෙයක්නේ ෆොටෝස් ගන්න එක කියන්නේ. ඉතින් මෙතනටත් ගොඩක් අය එනවා ෆොටෝ ෂූට්ස් වලට. ඒ වගේම තවත් සංදර්ශන වගේ දේවලුත් දැක ගන්න හම්බ වෙනවා මෙතනට ආවොත්. すみません、足踏み止めないと背中ができないので。ちょっとだけすみません、一番最初にごめんなさい。面白かった。一瞬だけ人格が変わる。背中。今日はいける。足の下。それは無理。実はこれ降りるのも危ない。8月函館で。ඉතින් යාළුවනේ මට ඕහරි පාක් එකේ විඳින්න හම්බුණු තවත් ලස්සන අත්දැකීමක් තමයි බෝට් රයිඩ් එක කියන්නේ. බෝට් එකක් කිව්වට හංසයෙකුගේ තමයි අපිට යන්න තියෙන්නේ.
ඒ බෝට් රයිඩ් එක යන්න ටිකට් එකට යෙන් 1200ක් විතර ගෙවන්න වෙනවා. ඒ වගේම විනාඩි 30ක වගේ කාලයක් තමයි අපිට හම්බ වෙන්නේ රයිඩ් එක යන්න. ටිකට් එක අරන් පැය 2ක් විතර බලාගෙන ඉන්න උනා අපිට නම්. මොකද ගොඩක් දෙනා මෙතන පෝලිං ගහලා ඉන්නවා බෝට් රයිඩ් එකට. ඉතින් තව ටිකක් වටපිටාව බලලා අපේ ටයිම් එක ආවම මෙතනට ආයෙ ආවා අපේ රයිඩ් එකට යන්න. අපේ බෝඩ් එකේ යන්න පුළුවන් දෙන්නෙකුට විතරයි. ඉතින් මේකේ කරන්න තියෙන්නේ බයිසිකල් එකක් පදිනවා වගේ දෙන්නත් එක්ක පදින්න විතරයි. බෝට් එක හැන්ඩල් කරන්නත් සුක්කානමක් තියෙනවා. මේක නම් මාරයි. ගොඩක් එන්ජොයි කරන්නත් පුළුවන් මොමන්ට් එකක් තමයි මේක නම්. All this time, I've been holding on so tight, 'cause all that I do was easy to use. So call my time, but you weren't really mine, just something to do. Thought I never knew. No surprise, but nevertheless, I'm still stuck in self-defense. No surprise, but nevertheless, I get lost when I look in your eyes. I just want to be next to your I get lost when I look in your eyes. Do you even learning? Do you even leave now? Make your escape. You know the fortune favors the brave. So close, just get away. No surprise, but nevertheless, I'm still stuck in self-defense. No surprise, but nevertheless, I get lost when I look in your eyes. I just want to be next to your I get lost when I look in your eyes. Do you even Do you even I get lost when I look in your eyes. I just want to be next to your I get lost when I look in your eyes. Do you even Do you even අපේ පැය භාගය ඉවරුනහම මේ රයිඩ් එක අවසන් කරලා ආයෙත් ටිකක් පාක් එකේ ඇවිදින්න හිතුවා. ඉතින් මේ පාක් එකේ සකුර මල් විතරක් නෙවෙයි ටියුලිප් මලුත් බලා ගන්න පුළුවන්. ටියුලිප් මලුත් මේ කාලේදීම තමයි මුලින් පිපෙන්න පටන් ගන්නෙ. අපි බෝට් රයිඩ් එක ගියපු ගඟ වටේම බෙන්ච් හදලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් ඒ වගේ වාඩි වෙලා ගඟ දිහා බලාගෙන ඉන්න. ගඟේ ගොඩක් ලොකු කොයි ෆිෂ්ලත් ඉන්නවා. ඒකත් මාරම ලස්සන මොමන්ට් එකක්. එහෙම බලන් ඉන්නකොට හිතේ තියෙන ස්ට්‍රෙස් ගතියත් නැති වෙලා යනවා. ඉතින් යාළුවනේ සකුර මල් පිපෙන කාලයට මාරම ලස්සනයි මේ ජපානය. ඕහෙරි පාක් එකටත් එන්නම වටිනවා මේ කාලයට. පොත් කියවන්න, මනස සැහැල්ලු කරගන්න, ජොගින් කරන්න වගේ දේවල් වලටත් කියාපුම තැනක් තමයි ඕහොරි පාග කියන්නේ. ඉතින් මම හිතනවා මගේ අද වීඩියෝ එකෙන් ජපානයේ සකුර මල් වල සුන්දරත්වය ඔයාලා දකින්න ඇති කියලා.
ඔයත් සකුරමාලවලට ආස කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාට දැනෙන ෆීලින් එකත් මාත් එක්ක බෙදාගන්න කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම අලුතෙන් එකතු වන යාළුවෝ channel එක subscribe කරලා bell icon එකත් press කරන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාලා අනිත් අයටත් බලන්න වීඩියෝ link එක share කරන්න කියලා හරි ආදරෙන් එල්ලනවා. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. අදට ගිහින් එන්නම්. සයෝනාරා.